3 වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන රඳවාගත් ලාභය අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් ලක්ෂයයි ලීබඩු 40000යි යෙදුවා. එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම් වැඩි වෙනවා ලක්ෂයක්. ලීබඩු 40000ක් වැඩි වෙනවා වත්කම්. අයිතිකරු විසින් යොදවන සහ ප්‍රාග්ධනය 1,40,000ක් වැඩි වෙනවා. 2 40000ක යන්ත්‍රයක් මිලටගෙන 10000ක් මුදලින් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වුණා. 40000ක් යන්ත්‍ර කියන වත්කම් වැඩි වෙනවා. මුදල් වත්කම් 10000ක් අඩු වෙනවා. 40000ක යන්ත්‍රයක් කරන් 10000ක් මුදලින් ගෙවුවාම 30000ක් ණය වගකීම් වලට එකතු වෙනවා යන්ත්‍ර ණය 30000. 3 රුපියල් 10000ක බඩු තොග මිලට ගත්තා. බඩු තොග වත්කම් වැඩි වෙනවා 10000ක්. මුදල් වත්කම් 10000ක් අඩු වෙනවා. 4 රුපියල් 5000ක භාණ්ඩ 6000කට වික්කා. 5000 බඩු තොග වත්කම් අඩු වෙනවා. 6000ක් මුදල් වත්කම් වැඩි වෙනවා. 5000ක භාණ්ඩ 6000කට වික්කාම 1000ක් ලාභයි. මේ සමීකරණයේ ලාභය දාන්න වෙනම තීරුවක් තියෙනවා රඳවාගත් ලාභය. රඳවාගත් ලාභ තීරුවට එකතු වෙනවා 10000ක් ලාභයේ විදියට. 5 ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙව්වා. ව්‍යාපාරයේ මුදල් වත්කම් අඩු වෙනවා රුපියල් 5000කින්. ණය හිමියන්ට මුදල් ගෙව්වාම රුපියල් 5000කින් ණය හිමි වගකීම් අඩු වෙනවා. 6 ණය හිමියන්ට රුපියල් 1000ක භාණ්ඩ ආපසු යවුවා. තොග අඩු වෙනවා. තොග වත්කම් 1000ක් අඩු වෙනවා. ණය හිමි කියන වගකීම රුපියල් 1000ක් අඩු වෙනවා. 7 ලීබඩු ෂේවීම් රුපියල් 500යි. ලීබඩු ෂේවීම් සටහන් කරනකොට ලීබඩු වත්කම අඩු වෙනවා රුපියල් 500කින්. ලීබඩු ෂේවීම් කියන්නේ වියදමක් නිසා රඳවාගත් ලාභය අඩු වෙනවා 500ක්. මේකේ වියදම් රඳවාගත් ලාභ තීරුවට දාන්න ඕනේ. 8 රුපියල් 1000ක ණය පියවීමට ණය හිමියන්ට ගෙවු මුදල් 900යි. 1000ක් ණය පියවන්න ණය හිමියන්ට 900ක් ගෙවලා තියෙනවා. ඉතුරු 100 ලද වට්ටම්. එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම් අඩු වෙනවා 900ක්. ණය හිමි වගකීම 1000ක් අඩු වෙනවා. ලද වට්ටම් 100ක් තියෙන එක රඳවාගත් ලාභයට එකතු වෙනවා ආදායමක් නිසා. 9 රුපියල් 2000ක ණය පියවීමට ණයගැතියන්ගෙන් ලද මුදල් 1800යි. 2000ක ණය පියවන්න ණයගැතියන්ගෙන් 1800ක් ලැබිලා තියෙනවා. එතකොට ණයගැතියන්ට දුන් වට්ටම් 200ක් තියෙන වියදම. එතකොට සම්පූර්ණ ණයගැති ප්‍රමාණය 2000කින් අඩු වෙනවා. මුදල් ගෙවන්නේ 1800ක් මුදල් ලැබෙන්නේ 1800ක් නිසා මුදල් වත්කම් 1800ක් වැඩි වෙනවා. 200ක් පාඩුයි. 2000ක ණය පියවන්නේ 1800 ලැබෙන්නේ 200ක් දුන් වට්ටම් ඒක වියදමක් නිසා රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා. 10 රුපියල් 1000ක භාණ්ඩ 1200ක ණයට වික්කා. එතකොට ව්‍යාපාරයේ 1000ක තොග අඩු වෙනවා බඩු තොග. 1200ක ණයට විකුණනකොට ණයගැති කියන වත්කම 1200ක් වැඩි වෙනවා. ඒක වත්කම් වලට එකතු වෙන්නේ 1000ක භාණ්ඩ 1200ක ණයට වික්කාම 200ක් ලාභයි. මේකේ ලාභය රඳවාගත් ලාභ තීරුවට එකතු වෙන්න ඕන. 11 භාණ්ඩ ආපසු එව්වා. ඒ පායේ පිරිවැය 500යි විකුණුම් මිල 600යි. පිරිවැය 500ක භාණ්ඩ 600කට විකුණලා ඒවා ආපසු එවලා ආපසු එම් සටහන් කරන්න තියෙන ලේසිම විදිය ඒ භාණ්ඩ විකිණීම සටහන් කරන විදිය අපස්සට හරවන එක. මේ බාන්තර භාණ්ඩ ණයට වික්කාම සටහන් කරන විදිය 500ක භාණ්ඩ 600කට විකුණනකොට බඩු තොග කියන වත්කම අඩු වෙනවා 500ක්. ණයගැති කියන වත්කම 600ක් වැඩි වෙනවා. 500ක භාණ්ඩ 600කට වික්කාම 100ක් ලාභයි. මේකේ රඳවාගත් ලාභ තීරුවට 100ක් එකතු වෙනවා. එතකොට ආපසු එවනකොට මේක ආපස්සට හරවන්න ඕනේ. ණයට වික්ක භාණ්ඩ ආපසු එවනකොට මේ විකුණනකොට බඩු තොගය 500ක් අඩු වෙනවා. ඒ වික්ක භාණ්ඩ ආපසු එවනකොට බඩු තොගය 500ක් වැඩි වෙනවා. විකුණනකොට ණයගැති 600ක් අඩු වුණා වැඩි වුණා. ඊට පස්සේ මේ භාණ්ඩ ටික ආපසු එවනකොට ණයගැති කියන වත්කම 600ක් අඩු වෙනවා. එතන 600යි. විකුණද්දී රඳවාගත් ලාභයට එකතු වුණා ලාභයේ 100. ආපසු එවද්දී එතන රඳවාගත් ලාභයට එකතු වෙච්ච 100 අඩු වෙන්න ඕන. එතකොට
මේ සමීකරණයට දාන්නේ ණයට විකුණු භාණ්ඩ ආපසු එවනකොට බඩු තොගේ අගය වත්කම් වලට එකතු වෙනවා. වත්කම් වලින් අඩු වෙනවා ණය ගැතියන්ගේ අගය. ලාභය අඩු වෙන නිසා රඳවාගත් ලාභයෙන් එතන 100ක් අඩු වෙනවා. 12 කාල පරිච්ඡේදයේ පොලි ආදායම් 4000යි. එයින් 1000ක් ලැබිය යුතු ඇත. ඉතින් උචිත පදනමට ගිණුම් හදන නිසා කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණය ආදායම් විදිහට සටහන් කරන්න. ඒතර මෙතන රඳවාගත් ලාභයට ආදායම් එකතු වෙනවා 4000ක්. පොලි ආදායම ඒකේ මුදලින් ලැබිලා තියෙන්නේ 3000යි. මුදල් වලට එකතු වෙනවා 3000ක්. 4000ක පොලි ආදායම් වලින් මුදලින් ලැබිලා තියෙන්නේ 3000යි. 1000ක් ලැබෙන්න තියෙනවා. ඒක වත්කම් වලට එකතු වෙනවා ලැබිය යුතු ආදායම් විදියට. 13 කාල පරිච්ඡේදයේ විදුලි වියදම් 2000යි. එයින් 1000ක් ගෙවිය යුතු ඇත. එතනත් උපචිත පදනමට ගිණුම් හදන නිසා කාල පරිච්ඡේදයට අදාළ ප්‍රමාණය වියදම් විදියට අඩු වෙන්න ඕනේ. ඒතර මෙතන රඳවාගත් ලාභයෙන් විදුලි වියදම් කියලා අඩු වෙනවා 2000ක්. කාල පරිච්ඡේදයට අදාළ වියදම 1000ක් ගෙවිය යුතු ඇතනේ. ඒ මුදලින් 1000ක් ගෙවලා මුදලින් ගෙවූ ප්‍රමාණය වත්කම් වලින් අඩු වෙනවා. තවදුරටත් ගෙවන්න තියෙන ප්‍රමාණය වගකීම් වලට එකතු වෙනවා උපචිත විදුලි වියදම් විදියට. 14 කාලය තුල ගෙවන ලද ණය වාරිකය 5000යි. එහි ඇතුළත් පොලිය 1000යි. ණය වාරිකය 5000ක් ගෙවලා උතර මුදල් අඩු වෙනවා 5000ක්. ඒක ඇතුලේ තියෙන පොලිය 1000යි පොලිය වියදමක්. උතර රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා පොලිය වියදම් 1000ක්. උතර ණය කොටස තියෙන 4000යිනේ. ණය කොටස වගකීම් වලින් අඩු වෙන්න ඕන. උතර 4000ක් අඩු වෙනවා වගකීම් වලින්. ණය වාරිකයේ සම්පූර්ණගේ මුදල් වලින් අඩු වෙනවා වත්කම් ඍණ. ණය කොටස 4000යි ණය කොටස අඩු වෙනවා වගකීම් වලින්. 1000ක් පොලිය කියන්නේ වියදමක් නිසා රඳවාගත් ලාභයෙන් අඩු වෙන්න ඕනේ එතන 1000. 15 ලැබිය යුතු ණය වලට ගෙවිය යුතු ණය හිලව් කළා 1000යි. ණය ගැති ණය හිමි හිලව් කිරීම. ණය ගැති ණය හිමි හිලව් කරනකොට ණය ගැති වත්කම අඩු වෙනවා. ණය හිමි වගකීම අඩු වෙනවා. ණය ගැතියන්ගෙන් ලැබෙන්න තියෙන ප්‍රමාණය 1000ක් අඩු වෙනවා. වත්කම් ඍණ 1000යි. වගකීම් ඍණ 1000යි ණය හිමි විදියට. 16 ණය ගැතියන්ගේ කපාහල බොල් ණය 2000යි. ණය ගැතියන්ගෙන් බොල් ණය කපා හැරීම 2000ක්. බොල් ණය කපා හරියාම ණය ගැති කියන වත්කම අඩු වෙනවා. ණය ගැති කියන වත්කම අඩු වෙනවා 2000ක්. බොල් ණය කියන්නේ වියදම් නිසා රඳවාගත් ලාභයෙන් 2000ක් අඩු වෙනවා. ණය ගැති කියන වත්කම 2000ක් අඩු වෙනවා. බොල් ණය කියන වියදම් නිසා රඳවාගත් ලාභයෙන් 2000ක් අඩු වෙනවා. 17 අයිතිකරු විසින් ගෙවන ලද ව්‍යාපාරයේ ණය රුපියල් 5000යි. අයිතිකරුයාගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය 5000ක් ගෙවලා. ඒක කොහොම හරි ව්‍යාපාරයේ ණය ගෙවෙන නිසා වගකීමක් අඩු වෙනවා මේ. වගකීම අඩු වෙනවා 5000ක්. අයිතිකරුයාගේ පෞද්ගලික මුදලින් ගෙවන නිසා අයිතිකරුගේ හිමිකම 5000ක් වැඩි වෙනවා. ගෙදර තියෙන සල්ලි ව්‍යාපාරයට ගෙනල්ලා ව්‍යාපාරේ ණයක් ගෙවනවා. ඒතර අමතර ප්‍රාග්ධනයේ විදියට අයිතිකරු යොදවලා තිනවා රුපියල් 5000ක මුදලක්. ඒක ප්‍රාග්ධන තීරුවට එකතු වෙනවා. 18 අයිතිකරු විසින් ගෙවන ලද ව්‍යාපාරයේ වියදම් රුපියල් 1000යි. ඉතින් අයිතිකරු ව්‍යාපාරයේ වියදම් රුපියල් 1000ක් ගෙවලා එතකොට ව්‍යාපාරයේ වියදම රුපියල් 1000ක් වැඩි වෙන නිසා එතන රඳවාගත් ලාභයෙන් ඒ 1000 අඩු කරනවා. වියදම් සටහන් කරනකොට එතන රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා. ඊළඟට ඒක ව්‍යාපාරයේ මුදලින් නෙමෙයි ගෙවන්නේ අයිතිකරුයාගේ පෞද්ගලික මුදලින් ගෙවන්නේ. එතකොට ව්‍යාපාරයට යාමතර ප්‍රාග්ධන යොදවලා තියෙනවා 1000ක්. ඒක ප්‍රාග්ධන තීරුවට එකතු වෙනවා. ඒතර ප්‍රාග්ධන තීරුවට 1000ක් එකතු වෙනවා අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවන නිසා රඳවාගත් ලාභය 1000ක් අඩු වෙනවා වියදම් සටහන් කරන නිසා. 19 කපාහල බොල් ණය ආපසු ලැබුණා. ඉතින් කපාහල බොල් ණය ආපසු ලැබෙනකොට ඒක ආදායමක් විදිහට සටහන් කරන්නේ ආදායම නිසා මෙතන රඳවාගත් ලාභයට එකතු වෙනවා. රඳවාගත් ලාභයට එකතු වෙනවා 2000ක්. ආපසු ලද බොල් ණය කියලා ඒක ආදායමක්. ඊළඟට මුදල් ලැබෙන නිසා මෙතන මුදල් වත්කම් වලට එකතු වෙන්න ඕන 2000ක්. 20 තොග කපා හැරීම 3000යි. තොග කපා හැරීම වියදමක්. ඒ නිසා රඳවාගත් ලාභයෙන් අඩු වෙනවා 3000ක් තොග කපා හැරීම කියලා. ඊළඟට තොගයගේ අඩු වෙන නිසා තොග කියන වත්කම
3000ක් අඩු කරන්න ඕන. තොග කපානකොට තොග කියන වත්කම අඩු වෙනවා 3000ක්. තොග කපාරයෙන් වියදමක් නිසා රඳවාගත් ලාභය අඩු වෙනවා 3000ක්. 4 වත්කම් ධන වියදම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම්. ඒ සමීකරණය හැදෙන විදිහ පොඩ්ඩක් බලන්න. සාමාන්‍ය ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. මේ සමීකරණයේ ආදායම් ටික හිමිකම් වලට එකතු කරනවා වියදම් ටික හිමිකමෙන් අඩු කරනවා. එහෙමනේ සාමාන්‍ය විදිහට ගලපන්නේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් සමීකරණයේ ආදායම් ටික හිමිකමට එකතු කරනවා වියදම් හිමිකමෙන් අඩු කරනවා. එතකොට මෙතන ඍණ වියදම් කියන එක සමාන ලකුණේ මේ පැත්තට ගත්තාම ධන වියදම් වෙනවා. එතකොට වත්කම් ධන වියදම් සමානයි වගකීම් ධන හිමිකම් ධන ආදායම්. එතකොට මේ විදිහට සමයි ආදායම් වියදම් තියෙන ගිණුම් කරන සමීකරණය ඇති වෙන්නේ වත්කම් ධන වියදම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම්. එතකොට මේ සමීකරණයට ගනුදෙනු ටික දාන විදිය බලමු. මේකේ වෙනස තියෙන්නේ කලින් අර ප්‍රාග්ධන තීරුවට එහෙම නැත්නම් රඳවාගත් ලාභයට එකතු කරපු ආදායම් ටික වෙනම ආදායම් තීරුවට දානවා. ප්‍රාග්ධන තීරුවෙන් එහෙම නැත්නම් රඳවාගත් ලාභ තීරුවෙන් අඩු කරපු වියදම් ටික මෙතන වියදම් තීරුවට දානවා. 1 අයිතිකරු ව්‍යාපාරයට මුදල් ලක්ෂයයි ලීබඩු 40000යි යෙදුවා. එතකොට ව්‍යාපාරයේ මුදල් වත්කම් වැඩි වෙනවා ලක්ෂයක් 40000ක් වැඩි වෙනවා ලීබඩු වත්කම්. එතකොට අයිතිකරු විසින් ඔක්කොම ප්‍රාග්ධන යොදවලා තියෙන 1,40,000ක් ප්‍රාග්ධන තීරුවට එකතු වෙනවා 1,40,000. 2 40000ක යන්ත්‍රයක් මිලටගෙන 10000ක් මුදලින් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු වුණා. 40000ක් ව්‍යාපාරයේ යන්ත්‍රවත්කම් වැඩි වෙනවා 10000ක් මුදලින් ගෙවුවා මුදල් වත්කම් 10000ක් අඩු වෙනවා 40000ක යන්ත්‍රයක් කරන් 10000ක් මුදලින් ගෙවුවාම 30000ක් ගෙවන්න තියෙනවා. ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය වගකීමක්. ඒක වගකීම් වලට එකතු වෙනවා. 3 රුපියල් 10000ක බඩු තොග මිලට ගත්තා. ඒ ව්‍යාපාරයේ මුදල් වත්කම් අඩු වෙනවා 10000ක් මුදල් ගෙවන නිසා බඩු තොග කියන වත්කම 10000ක් වැඩි වෙනවා. 4 රුපියල් 5000ක භාණ්ඩ 6000කට වික්කා. මේක මේ සමීකරණය සටහන් කරන විදිය වෙනස් වෙනවා. පිරිවැය 5000ක භාණ්ඩ විකුණන නිසා තොග කියන වත්කම 5000ක් අඩු වෙනවා. ඒ භාණ්ඩ තොගේ අගයෙන්ම විකුණුම් පිරිවැය කියලා වියදමක් වැඩි වෙනවා. නේ. වත්කම් ඍණ 5000යි බඩු තොගය ඒ බඩු තොගේ අගයෙන්ම විකුණුම් පිරිවැය කියලා වියදමක් වැඩි වෙනවා. ඊළඟට 6000කට විකුණන්නේ මුදලට වත්කම් වැඩි වෙනවා 6000ක් මුදල් ඒ අගයෙන්ම විකුණුම් කියලා ආදායමක් වැඩි වෙනවා. එතකොට මේ සමීකරණේ ලාභය සටහන් කරන්නේ පිරිවැය 5000ක භාණ්ඩ 6000කට වික්කාම 1000ක් ලාභයි. ලාභයේ 1000 සටහන් කරන්නේ ලාභී බේ ගැලපෙනවා මේ. ආදායම් තීරුවට ගිහිල්ලා තියෙනවා 6000ක්. වියදම් තීරුවට ගිහින් තියෙනවා 5000ක්. එතකොට මෙතන ආදායම් වලින් වියදම් ටික අඩු කළාම දැන් මෙතන විකුණුම් වලින් විකුණුම් පිරිවැය ටික අඩු කළාම ඉබේම ලාභය 1000ක් ගැලපෙනවා. 5 ණය හිමියන්ට 5000ක් ගෙව්වා. මුදල් අඩු වෙනවා 5000ක් මුදල් ගෙවනකොට ණය පියවන සහ ණය හිමි කියන වගකීම 5000ක් අඩු වෙනවා. 6 ණය හිමියන්ට 1000ක භාණ්ඩ අපසු යවුවා. ඒතර තොග කියන වත්කම අඩු වෙනවා. භාණ්ඩ තොගය රුපියල් 1000ක් අඩු වෙනවා. ණය හිමි වගකීම අඩු වෙන නිසා එතන වගකීම් ඍණ 1000යි ණය හිමි. 7 ලීබඩු ෂේවීම් 500යි. ලීබඩු කියන වත්කමයාගේ අඩු වෙනෝ ෂේර් සටහන් කරනකොට එතන වත්කම් ඍණ 500යි ලීබඩු. ලීබඩු ෂේවීම් කියන්නේ වියදමක් නිසා වියදම් වලට එකතු වෙන්න ඕනේ ෂේර් කියලා රුපියල් 500යි. වියදම් ධන 500යි ෂේවීම් වත්කම් ඍණ 500යි ලීබඩු. 8 1000ක ණය පියවීමට ණය හිමියන්ට ගෙවු මුදල් 900යි. ඒතකොට එතන මුදල් ගෙවලා තියෙනවා 900ක්. මුදල් කියන වත්කම 900ක් අඩු වෙන්න ඕනේ. මුදල් වත්කම් ඍණ 900යි. ඊළඟට සම්පූර්ණ ණය හිමි වගකීම 1000ක් අඩු වෙනවා. වගකීම් ඍණ 1000යි ණය හිමි.
1000ක ණය පියවන්න 900ක් මුදලින් ගෙවනකොට 100ක් ලාභයි. ලද වට්ටම් ඒක ආදායම් වලට එකතු වෙනවා ලද වට්ටම් විදියට. 9 2000ක ණය පියවීමට ණයගැතියන්ගේ ලද මුදල් 1800යි. එතකොට එතන 200ක දුන්න වට්ටම් තියෙනවා. මුදලින් ලැබෙන්නේ 1800යි. මුදල් වත්කම් වලට එකතු වෙනවා 1800ක්. සම්පූර්ණ ණයගැති ප්‍රමාණය 2000ක් අඩු වෙනවා. 1800ක් මුදල් ලැබෙනවා. 200ක් දුන්න වට්ටම්. සම්පූර්ණ ණයගැති කියන වත්කම අඩු වෙනවා 2000ක්. එතන පාඩුව තියෙනවා 200ක් වියදම. ඒක වියදම් තීරුවට එකතු වෙනවා. සම්පූර්ණයෙන් මුදල් ලැබෙන ප්‍රමාණය වත්කම් වලට එකතු වෙනවා මුදල්. ණයගැති අඩු වෙන ප්‍රමාණය වත්කම් වලින් අඩු වෙනවා. දුන්නට්ටම් ටික වියදම් තීරුවට එකතු වෙනවා. 10 රුපියල් 1000ක භාණ්ඩ 1200ක ණයට වික්කා. එතන පිරිවැය 1000ක භාණ්ඩ විකුණනකොට වත්කම් ඍණ 1000යි බඩු තොගය. ඒ තොගේ යගේම විකුණුම් පිරිවැය කියලා වියදමක් වැඩි වෙනවා මේ. විකුණුම් පිරිවැය ධන 1000යි වියදම් 1200ක ණයට විකුණන්නේ ණයගැති කියන වත්කම 1200ක් එකතු වෙනවා. 1200කට වික්කාම විකුණුම් ආදායම් 1200ක් එනවා. ඒතර ආදායම් තීරුවට 1200ක් එනවා. වියදම් තීරුවට 1000ක් එනවා. ඒතර මේකේ ලාභය සටහන් කරන්නේ ලාභී බේ ගැලපෙනවා. ආදායම් තීරුවට 1200ක් එනවා. වියදම් තීරුවට 1000ක් එනවා. ඒතර ආදායම් වලින් වියදම් ටික අඩු කළාම විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය ටික අඩු කළාම 200ක ලාභයක් තියෙනවා. 11 භාණ්ඩ ආපසු එව්වා. ඒවායේ පිරිවැය 500යි විකුණුම් මිල 600යි. පිරිවැය 500ක භාණ්ඩ 600කට විකුණලා ඒ විකුණු භාණ්ඩ ආපසු එවලා. ඒකේ විකුණුම දාන විදිය මේ බලන්න. විකුණුම් සටහන් කරන විදිය බලලා ඒක ආපස්සට හරවනවා. 500ක භාණ්ඩ 600කට වික්කාම වත්කම් ඍණ 500යි බඩු තොග විකුණුම් පිරිවැය කියලා වියදමක් වැඩි වෙනවා 500ක් එයාගේන්ම 600කට වික්කාම ණයගැති කියන වත්කම 600ක් වැඩි වෙනවා. ණයගැතියන්ට එකතු වෙනවා. ඊළඟට ආදායම් වලට 600ක් එකතු වෙනවා. විකුණු භාණ්ඩ ආපසු එවනකොට මෙතන විකුණාද්දී අඩු වෙච්ච තොග ප්‍රමාණය වත්කම් වලට එකතු වෙනවා 500ක්. ණයට විකුණාද්දී විකුණුම් පිරිවැය කියලා වියදම් 500ක් එකතු වුණා. ඒ විකුණුම් පිරිවැය කියලා එකතු කරපු 500 අඩු කරනවා. ඊළඟට විකුණාද්දී ණයගැති කියන වත්කම 600ක් එකතු කළා. ආපසු එවද්දී ඒ ප්‍රමාණය අඩු වෙනවා. විකුණාද්දී ආදායම් වලට එකතු කළා විකුණුම් කියලා 600ක්. ආපසු එවද්දී ඒ ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒතර විකුණු භාණ්ඩ ආපසු එවනකොට තොගේ අගය එකතු වෙනවා වත්කම් වලට. වියදම් වලින් අඩු වෙනවා විකුණුම් පිරිවැය ප්‍රමාණය. වත්කම් වලින් අඩු වෙනවා ණයගැති ප්‍රමාණය 600ක්. ආදායම් වලින් අඩු වෙනවා විකුණුම් ආදායම 600ක්. 12 කාල පරිච්ඡේදයේ පොලී ආදායම 4000යි එයින් 1000ක් ලැබිය යුතු ඇත. ඉතින් මෙතන ආදායම් වලට එකතු වෙන්න ඕනේ කාල පරිච්ඡේදයට අදාළ පොලී ආදායම 4000ක් එකතු වෙනවා. ආදායම් 3000ක් මුදලින් ලැබිලා මුදලින් ලැබිච්ච ප්‍රමාණය මුදල් වලට එකතු වෙනවා වත්කම්. තව 1000ක් ලැබෙන්න තියෙනවා. ලැබිය යුතු ප්‍රමාණය ආදායමක් ඒක වත්කම් වලට එකතු වෙනවා ලැබිය යුතු ආදායම කියලා. 13 කාල පරිච්ඡේදයේ විදුලි වියදම් 2000යි එයින් 1000ක් ගෙවිය යුතු ඇත. දැන් කාල පරිච්ඡේදයට අදාළ විදුලි වියදම් ප්‍රමාණය වියදම් වලට එකතු වෙනවා. මුදලින් ගෙවන ප්‍රමාණය වත්කම් වලින් අඩු වෙනවා මුදල් කියලා. තවදුරටත් ගෙවන්න තියෙන ප්‍රමාණය 1000යි. ඒක වගකීම් වලට එකතු වෙනවා උපචිත විදුලි වියදම් කියලා. 14 කාලය තුල ගෙවන ලද ණය භාරිකය 5000යි. එහි ඇතුළත් පොලිය 1000යි. ඒතර මුදල් ගෙවන ප්‍රමාණය මුදල් වත්කම් වලින් අඩු වෙනවා. මුදල් ඍණ 5000යි. ණය භාරිකය තුලේ 1000ක් පොලිය තියෙනවා. පොලී ප්‍රමාණය වියදම් වලට එකතු වෙනවා. ඒතර ණය අඩු වෙන්නේ 4000යි. වගකීම් ඍණ 4000ක් ණය ප්‍රමාණය. ඒතර සම්පූර්ණ වාරිකයාගේ මුදල් වලින් අඩු වෙනවා. වත්කම් ඍණ පොලිය වියදම් වලට එකතු වෙනවා. වගකීම් අඩු වෙනවා ණය කොටස 4000ක් ඍණ වගකීම්.
15 ලැබිය යුතු ණය වලට ගෙවිය යුතු ණය ඉලව් කළා 10යි. ණයගැති ණය හිමි ඉලව් කිරීම 10යි. එතකොට ණයගැති කියන වත්කම 1000ක් අඩු වෙනවා. වත්කම් ඍණ 10යි ණයගැති. ණය හිමි කියන වගකීම 1000ක් අඩු වෙනවා. ඉලව් කළාම වගකීම් ඍණ 10යි ණය හිමි. 16 ණයගැතියන්ගෙන් කපාහල බොල් ණය 2000යි. ඉතින් බොල් ණය කපානකොට වත්කම් ඍණ 2000යි ණයගැති කියන වත්කම 2000ක් අඩු වෙනවා. බොල් ණය කියන වියදමක් නිසා මේ සමීකරණයේ වියදම් වලට එකතු වෙනවා 2000ක් බොල් ණය ප්‍රමාණය. 17 අයිතිකරු විසින් ගෙවන ලද ව්‍යාපාරයේ ණය රුපියල් 5000යි. අයිතිකරු ව්‍යාපාරයේ ණය ගෙවනකොට ව්‍යාපාරයේ ණය ප්‍රමාණය අඩු වෙනවා. වගකීම් ඍණ 5000යි ණය අයිතිකරුයාගේ පෞද්ගලික මුදලින් ගෙවන සා අමතර ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනයට එකතු වෙන්න ඕනේ 5000. එතකොට ප්‍රාග්ධනය ධන 5000යි අමතර ප්‍රාග්ධනය ව්‍යාපාරයේ ණය අඩු වෙන සා වගකීම් ඍණ 5000යි ණය. 18 අයිතිකරු විසින් ගෙවන ලද ව්‍යාපාරයේ වියදම් 1000යි. එතකොට ව්‍යාපාරයේ වියදම් 1000ක් සටහන් කරනකොට වියදම් ධන 1000යි. අයිතිකරුයාගේ පෞද්ගලික මුදලින් ගෙවන සා ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය ධන 1000යි අමතර ප්‍රාග්ධනය. 19 කපාහල බොල් ණය වියදම් ආපසු ලැබුණා 2000යි. කපාහල බොල් ණය ආපසු ලැබෙනකොට ආදායමක් විදිහට සටහන් කරන්න ඕනේ. ඒතර මෙතන ආදායම් වලට එකතු වෙනවා 2000ක් ආපසු ලද බොල් ණය. ඒක මුදලින් ලැබෙන නිසා මුදල් වත්කම් වැඩි වෙනවා. මුදල් වලට 2000ක් එකතු වෙනවා. 20 තොග කපාරින් 3000යි. තොග කපාරනකොට තොග කියන වත්කම අඩු වෙනවා. වත්කම් ඍණ 3000යි තොග. තොග කපාරින් වියදමක්. එනිසා වියදම් වලට එකතු වෙනවා 3000ක් තොග කපාරින් කියන. තොගයාගේ අඩු වෙනවා 3000ක්. තොග වත්කම් ඍණ 3000යි. වියදම් ධන 3000යි තොග කපාරින්.